රජතුමාගේ කතාව සම්බන්ධයි කියලා. රාවණා කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? සමහරවල් විශ්වාස කරනවලු මේ කන්දේ අර පැතලි මුදුන රාවණාගේ දඬු මොනරේ ගොඩබස්සපු තැනක් කියලා. එහෙම හැකියාවක් තිබුණා කියලා. ආහා දඬු මොනරේ ලෑන්ඩින් ස්පොට් එකක්. රසවත්. ඒ වගේම බුදුන් වහන්සේ ගැනත් සඳහනක් තියෙනව නේද මූලාශ්‍රයේ? ඔව්. කන්දේ බුද්ධ ප්‍රතිමාවක් තියෙන ලැනක්කුත් තියෙනවා කියනවා. ඒ වගේම බුදුන් වහන්සේ මේ පැත්තට ආධ්‍යාත්මික කටයුතු වලට වඩින්නේ නැති කියලාත් අදහසක් තියෙනවා. ඒකම අර අසාමාන්‍ය හැකියාවක් ගැනත් කියනවා නේද? අර ටෙලිපෝට් වෙන එක. අන්නේ ඒක. ක්‍රිපු 6 හෝ 5 සියවසේදී බුදුන් වහන්සේට ෂණිකව තැනකින් තැනකට යන්න පුරුවන්කමක් තිබුණා කියලා පැරණි බෞද්ධ කතාවල තියෙනවා කියන එක මූලාශ්‍රයේ ඉස්මතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා තමයි අර පුරාණ ගගනගාමී න්‍යායවාදීන් මේකට සම්බන්ධ වෙන්නේ නේද? හරියට හරි. ඒ අය මේ ජනප්‍රවාද මේ හැකියාවන් දිහා බලලා වෙනස්ම අර්ථකථනයක් දෙනවා. ඒ අයගේ තර්කය තමයි සමහර විට බුදුන් වහන්සේ